බලන්න මේ සංග්‍රහව මතකයිද කියලා. ෆෝන්, කම්පියුටර්ස්, ඉන්ටර්නෙට් කියන්නේ මොනවද කියන එක ගැනත් හීනියක ජීවත් වෙච්ච කාලෙක අපිට ලෝකෙම වෙච්ච දේවල් දැනගන්න ලැබුණු බොහොම වටිනා කියන සංග්‍රහයක් තමයි මේ තියෙන්නේ. මුතුහර සාර සංග්‍රහය. එමත් නැත්නම් මුතුහර සංග්‍රහව. අපි ඒ කාලේ මාස කීපයකට වතාවක් මේ සංග්‍රහයක් නිකුත් වෙනකම් බලාගෙන ඉන්නවා. මොනවද අලුතෙන් වෙලා තියෙන්නේ? විද්‍යාත්මක ලෝකයේ මොනවද වෙලා තියෙන්නේ? තාක්ෂණික ලෝකයේ මොනවද වෙලා තියෙන්නේ? ඒ වගේම ටිකක් වැඩිපුර කතාබහට ලක් වෙන මාතෘකා ගැන වැඩිපුර විස්තරත් එක්ක සවිස්තරව දැනගන්න අපිට ලැබුණු බොහොම වටිනා කියන සංග්‍රහයක් තමයි මේ. මේ විදිහට මංගාව ඉතුරු වුණු මුතුහර කලාපයන් තියෙනවා 7ක්. මේ 7 තියෙන්නේ මොනවද කියලා ඔබත් එක්ක ටිකක් මතකාවර්ජනයක් විදිහට බෙදා ගන්න තමයි අද සූදානම් වෙන්නේ. ඊට කලින් අපි බලමු පිට කවරේ ඉඳලම පසු කවරේ. එහෙමත් නැත්නම් මේ පිටුපස කවරේට යනකම්ම මොනවද තියෙන්නේ කියලා බොහොම කෙටියෙන් සාරාංශගතව බලාගෙන යමු. හෙඩ්ලයින් එහෙමත් නැත්නම් ශීර්ෂ පාඨවල මොනවද ඇතුළත් වෙන්නේ කියලා බලමු. සහ ඒ අතරේ රස කතා තිබුණොත් අපි ඒ ගැනත් ටිකක් වැඩිපුර කතා කරමු. පිට කවරේ ගත්තාම මුතුහර කියන නමට උඩින් ඔබට පේනවා Reader's Digest වර්ගයේ සිංහල සාර සංග්‍රහය කියලා ඇතුළත් වෙලා තියෙනවා. මොකද්ද මේ Reader's Digest කියලා කියන්නේ? Reader's Digest කියලා කියන්නේ අවුරුද්දකට 6 වතාවක් විතරක් ප්‍රකාශයට පත් කරන ඇමරිකාවේ සංග්‍රහයක්. ඒ සංග්‍රහව පවුලේ සංග්‍රහයක්. ඇමරිකාවේ සහ ලෝකයේම ඒ කාලවලට අදාළව පොදු උනන්දුවක් දක්වන දේවල් ගැන තමයි ඇමරිකාවේ නිකුත් වන Reader's Digest සංග්‍රහයේ ඇතුළත් වෙන්නේ. ඒ වගේම අපිට ඒ කාලේ කියවන්න ලැබුණු මුතුහර සාර සංග්‍රහය කියලා කියන්නේත් ඒ වගේම අපේ පවුලේ අයත් එක්ක බෙදා හදාගෙන කියවන්න පුළුවන් බොහොම අපූර්ව සංග්‍රහයක්. දැන් මගේ අතේ තියෙන්නේ 2005 ජනවාරි පෙබරවාරි මාසවලට අදාළ 18 වෙනි කාණ්ඩයේ 10 වෙනි කලාපයේ සංග්‍රහය. මේ සංග්‍රහයේ පිටු 192ක් තියෙනවා. සුනාමි පසු වදන කියන ප්‍රධාන ශීර්ෂය ඇතුළත්ව තමයි මේ කලාපයේ නිකුත් වෙලා තියෙන්නේ. ඔබ දන්නවා 2004 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ 26 වෙනිදා කියලා කියන්නේ අපි අහලා විතරක් තිබුණු කවදාවත් එයි කියලා හිතුවේවත් නැති සුනාමි ව්‍යසනය නිසා බොහොම දුකටපත් වෙච්ච කාලයක් අපේ රට විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල් මේ සුනාමි ව්‍යසනය නිසා සෑහෙන දුකටපත් වුණා වගේම අපේ රට ඇතුළු තවත් රටවල් කිහිපයක්ම මේ ව්‍යසනයෙන් පීඩාවටපත් වුණා. ජීවිත බොහොමයක් අහිමි වුණා. ඒ වගේ කාලයකට පස්සේ 2025 අවුරුද්දේ පළවෙනි මාසෙම ජනවාරි සහ පෙබරවාරි මාසවලට අදාළව මේ නිකුත් වෙච්ච කලාපෙත් ප්‍රධාන වශයෙන්ම කතා කරලා තියෙන සුනාමිය ගැන. මේ සංග්‍රහය ඇතුළත් වෙන්නේ මොනවා ගැනද කියලා මුල් පිටුවේ සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඒ ගැන කතා කරන්න කලින් මේ මගේ අවධානයට විශේෂයෙන්ම ලක් වෙච්ච කාරණාව තමයි මේකේ සඳහන් වෙලා තියෙනවා මිල රුපියල් 30යි කියලා. මේ තරම් වැදගත් කරුණු කාරණා රසක් ඇතුළත් වෙච්ච. ඒ වගේම සතියන්ත පුවත්පත්, එදිනදා පුවත්පත් තරම්ම ශනික අලවියක් නොවුණු සංග්‍රහයක් රුපියල් 30ක් තරම් බොහොම පුංචි මුදලකට තමයි 2005 වගේ අවුරුද්දකදී අලෙවි වෙලා තියෙන්නේ. මම ඒ ගැන විශේෂයෙන්ම සඳහන් කළේ 2005 ඉඳලා දැන් මේ වීඩියෝ එක මම පටිගත කරන්නේ 2026 අවුරුද්දේදී. මේ වීඩියෝ එක ඔබ සමහර විට බලන්නේ ඊටත් පස්සේ අවුරුද්දකදී වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබට එතකොට පොඩි අදහසක් තියෙනවා 2005 වෙනකොට අපේ රටේ ආර්ථිකය තිබ්බේ කොයි වගේ තැනකද කියලා පොඩි දල අදහසක් ලබා ගන්න ඔබට පුළුවන් නිසා. කවරේ කතාව? සුනාමි පසුවදන 2004 දෙසැම්බර් 26 දා සුමාත්‍රා දූපතට උතුරුදිග මුහුදේ සිදු භූකම්පාව දැවැන්ත සුනාමි රළ තරංග නිර්මාණය කළේය. ආසියාවම හැඩ වූ ඒ සිත්පිත් නැති ස්වභාවික ව්‍යසනය ගැන මෙතෙක් නොකී කතා මෙන්න. කාගෙන් කාටද කියලා තියෙනවා මෙතන පොඩි chart එකක්. එහෙමත් නැත්නම් සටහනක් ඇතුළත් කරලා තියෙනවා. පහත දැක්වෙන්නේ 2005 ජනවාරි 7 දා වන විට ඇමරිකාව ප්‍රමුඛ ආධාර කණ්ඩායම් රටවල් සුනාමි ඛේදවාචකයන් විපතටපත් වූවන්ට ලබා දී ඇති මූල්‍යමය ආධාර ප්‍රමාණය. ඒ ලබා දුන්නු මූල්‍යමය ආධාර ගැන වගුවක් විදිහට සඳහන් වෙලා තියෙනවා. සුනාමි රකුසා විසින් ඔබ කොහේ ගෙන ගියාද? Tamanගේ පුංචි දියණිය වෙන්න ඕන මේ තාත්තගේ අතේ තියෙන ඡායාරූපේ ඉන්නේ. ඉතින් සුනාමි රළට බිලි වුණු Tamanගේ පුංචි දියණිය කොහේ හෝ ඇති කියන පුංචි බලාපොරොත්තුවක් හිතේ තියාගෙන වෙන්නට ඇති. අනිවාර්යෙන්ම මේ තාත්තා මේ ඡායාරූපය ප්‍රදර්ශනය කරමින් මග බලාගෙන ඉන්නේ. සුනාමි කාලය සහ මේ කාලයේ තියෙන තාක්ෂණික පරතරය ගැන හොඳටම අපිට අදහසක් ගන්න පුළුවන් විදිහේ සටහනක් තියෙනවා දිවි බේරාගත්තේ ජංගම දුරකථනය නිසා කියලා. අපි ඒ කොටස කියවමු. මොකද මම හිතන්නේ ඒ කොටසෙන් ඔබට හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි. අපි මේ අවුරුදු කීපය ඇතුළත තාක්ෂණික අතින් කොයිතරම් දියුණුවකට ලක් වෙලාද කියන කාරණාව ගැන. සංචාරක ව්‍යාපෘතිය ලොව සීක්‍රෙන් ව්‍යාප්තවත්ම ඒහා සබැඳි තාක්ෂණික පහසුකම්ද වර්ධනය වේ. දුර ඈත රටක සංචාරයේ යෙදෙන කෙනෙකුට පවා විද්‍යුත් තැපෑල හා SMS කෙටි පණිවිඩ සේවා මගින්
තම සමීපතමයින් ඇසුරු කිරීමට පුළුවන්. දැක්ක නේද? ඒ කාලේ තිබිලා තියෙන්නේ SMS සහ ඊමේල් විදියට අපි පාවිච්චි කරන්නේ. දැන් ඒක සඳහන් වෙලා තියෙන්නේ විද්‍යුත් තැපෑල කියන නමෙන්. අඩුම තරමේ MMS වලින් අපි මතකද ෆොටෝස් එහෙම බොහොම අමාරුවෙන් තව කෙනෙක්ට යවුව ෂෙයා කරගත්තා. MMS වත් තිබිලා නැහැ. ඒ කියන්නේ 2005 වගේ කාලයේ වෙනකොට සුනාමි ව්‍යසන අවස්ථාවට පසුව අන්තර්ජාල තදබදය උපරිම වූයෙන් ඇසිල්ලකට හෝ එය නිෂ්ඵල දෙයක් බවට පත්විය. ජංගම දුරකථන භාවිතා කරන සෑම අයෙක්ම එහි සේවාව ලබා ගැනීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලය වූයේ අවකාශය තුළ ශුද්‍ර තරංග එකම අවුල් ජාලයක් බවට පත්වී ජංගම දුරකථන ඇමතුම් ලැබීමද දවල් සිහිනයක් බවට පත්වීමයි. එහෙත් කෙටි පණිවිඩ හෙවත් SMS සේවාව තවදුරටත් ක්‍රියාත්මකව පැවතිනි. ස්වීඩන විශ්වවිද්‍යාලයේ නැනෝ තාක්ෂණය පිළිබඳ පර්යේෂණ පවත්වන ඉංජිනේරියෙකු වූ සෑම් නිකොලස් මහා විනාශය සිදුවන විට සිටියේ තායිලන්තයේ ටොන්සායිහි කඳු වැටියක කැණීම් කටයුත්තක යෙදෙමිනි. සුනාමි සැඩපහර ඉවත්ව ගිය පසු තමා නිරුපද්‍රිතව සිටින බව ඔරිගන් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු වන තම පියාට ඔහු දැනුම් දුන්නේ තම ස්වීඩන සෙල්ෆෝනය හරහා පහත පණිවිඩය යැවීමෙනි. හොංකොංහි වෙළඳ කළමනාකාරණියක වන සාරා ජෝන්ස්ද සුනාමියට පසුව දිවි රැකගත්තාය. ඈ ඉක්මනින්ම ආරක්ෂිත පියවරක් ලෙස උඩුමහල වූ තෙවන මාලයට දිව ගියාය. හේතුව නම් බ්‍රිතාන්‍යයේ සිටි ඇගේ මව සුනාමි තරංගයක් පැමිණෙන බව පවසමින් ඈට ජංගම දුරකථනය හරහා පණිවිඩයක් එවා තිබීමයි. භූකම්පාවෙන් පැය කිහිපයක් ඇතුළත තාක්ෂණයෙන් සන්නද්ධව සිටි මෙවැනි පුද්ගලයෝ සුනාමි තරංග නගරයේ බිලිගන්නා ආකාරය සජීවීව දර්ශනගත කිරීමට කැමරා කාචවලට හසු කර ගැනීමට සමත් වූහ. ඒවා එවිගසම අන්තර්ජාලයට මුදා හැරිනි. එහෙත් තාක්ෂණය උපකාරක මෙවලමක් පමණි. සොබාදහමේ විපත් පෙරීම් කරන්නට තාක්ෂණය අසමත් වූ බවට උදාහරණ බොහෝය. අනෙක් අතට සොබාදහම් උගන්වන පාඩම් අපි ඉතා ඉක්මනින් අමතක කර දමමු. ඔන්න තාක්ෂණයත් එක්ක ඉඳලා ජීවිතේ බේරගත්ත දෙන්නෙක් ගැනත් මේ විදිහට මේ සංග්‍රහයේ සඳහන් වෙනවා. අපි ඉක්මනින් බලමු ඉස්සරහට මොනවද මේ සංග්‍රහය ඇතුළත් වෙලා තියෙන්නේ කියලා. සුනාමි භූවිද්‍යාව. සුනාමි ඛේදවාචක රටවල් 11ක් ගොදුරු වීමත් සමග සාමාන්‍ය ජනයා අතර පවා භූ චලන හා සුනාමි සම්බන්ධයෙන් නැති වී තිබෙන විශාල උනන්දුවකි. භූ චලන හා සුනාමි මෙතෙක් කල් අර්ථ දැක්වුවේ පෘථිවි කබල තැනී ඇති පෘථිවි තැටි මත තල මායිම්වලදී එකිනෙක සමග ගැටීමෙන් හටගන්නා කම්පන තරංග ලෙසයි. එහෙත් දෙසැම්බර් 26 සුනාමිය සමග එම සංකල්පයේද සුනාමියට හසුව ඇත. ඔන්න සංකල්ප කාලෙන් කාලෙට සිද්ධ වෙන ස්වභාවික ව්‍යසන නිසා තාක්ෂණයේ දියුණුව විද්‍යාවේ දියුණුවත් එක්ක බිඳ වැටෙන අවස්ථාත් ඒ විදිහට දැක ගන්න පුළුවන්. ඉන්දුනීසියානු සුමාත්‍රා දිවයින සුනාමියට පෙර ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපයක් සහ සුනාමියට පස්සේ ලබාගත් එකක් මෙන්න මේ විදිහට සඳහන් වෙලා තියෙනවා. බලන්න සිද්ධ වෙලා තියෙන විනාශය කොයිතරම් දේපල ප්‍රමාණයක් හානි වෙලා තියෙනවද කියලා මේ ඡායාරූපයෙන් අපිට අදහසක් ලබා ගන්න පුළුවන්. මේ විදිහට මේ සංග්‍රහව කියගෙන යනකොට එක තැනක තියෙනවා මීළඟ සුනාමිය ඇමරිකාවටද කියලා. බලමු මොනවද සඳහන් වෙන්නේ කියලා ඒ කොටසේ. සුනාමි ව්‍යසනයක් ඇතිවීම අතිශය කලාතුරකින් සිදුවන්නකි. ඒ මදිවාට එම මරණීය තරංග පෙර හඳුනා ගැනීමද ඉතා අසීරු කාර්යයකි. හැබැයි දැන් නම් මෙහෙම නැහැ. ඊටමත් දියුණු තාක්ෂණය සහ විද්‍යාවේ මුහුවක් තියෙනවා. මේ වගේ ව්‍යසන කලින් හඳුනා ගන්න පුළුවන් බොහෝ දුරට බැරි වෙන අවස්ථාවක් තියෙනවා. එසේම සුනාමි තරංග ඒවා ප්‍රතිඵල කරන භූකම්පන වලටද වඩා අතිශය විනාශකාරීය. මේ අතර භූකම්පන වලින් පමණක් නොව එයට වඩා අතිශය දරුණු තීරණාත්මක වෙනත් සාධක නිසාද අනාගත සුනාමි ඇතිවීමට ඉඩ තිබෙන බව විද්‍යාඥයෝ පවසති. මේ අතර කැලිෆෝනියාවේ පැසඩෙනාහි ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරයේ විද්‍යාඥයන් පවසන ආකාරයට නොදුරු දිනකදී කිලෝමීටර 1.1ක් විශ්කම්භයෙන් යුතු අති දැවැන්ත ඇස්ටරොයිඩරයක් හෙවත් ග්‍රාහකයක් අට්ලාන්ටික් සාගරයට කඩා වැටෙනු ඇත. එහි ප්‍රතිඵලය වනු ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපය දෙසට පැතිරෙන මීටර 100 ගණනක් උස සුනාමි රැලි ඇතිවීමයි. එම අනාවැකි සත්‍ය වුවහොත් ඇමරිකාවට හා යුරෝපයට කුමක් වනු ඇතිද? මේ 2026 තාම ඇමරිකාව සහ යුරෝපීය රටවල් බොහොම යහතින් ඉන්නවා. හැබැයි ඇමරිකාවේ සමහර ක්‍රියාකලාප වෙනත් රටවල් වලට නම් අහිතකර වෙලා තියෙනවා 2026 ආරම්භය වෙනකොට. ඒ විදිහට සුනාමි ව්‍යසනය ගැන පිටු ගණනාවක් පුරාවට සවිස්තර විස්තර ඇතුළත් වෙලා තියෙනවා මේ 2025 අවුරුද්දේ ජනවාරි පෙබරවාරි මාස වලට අදාළව නිකුත් කරපු මුතුහර සංග්‍රහයේ කලාපයේ. ඒ වගේම මුරලිගේ දුස්රාවට ඇයි මේ හැටි බය? ඔබට මතක ඇති ඒ දවස්වල ක්‍රිකට් ක්‍රීඩාවේ 2005 වගේ කාලය වෙනකොට බොහෝ සෙයින් කතාබහට ලක් වෙච්ච 2004 2005 කියලා කියන්නේ අපේ රට ක්‍රිකට් අතින් හිටියේ කොයි තැනද කියන එක ගැන ඒ කාලේ ක්‍රිකට් උමතුවෙන් බලපු උන්මාදයකින් බලපු කෙනෙක් නම් ඔබට ඒ ගැන හොඳ මතකයක් ඇති. ඒ කාලේ
මුරලි කියලා කියන්නේ බොහොම කතාබහට ලක් වෙච්ච කෙනෙක්. මොකද අපේ රටේ හිටපු ක්‍රීඩකින් අතර බොහොම ප්‍රබල ක්‍රීඩකෙක්. මුරලි පන්දුවත් අරගෙන පන්දු යවන්නට පිටියට එනවා කියලා කියන්නෙම අපේ ප්‍රතිවාදී පිළට ඒක බොහොම ලොකු අභියෝගයක් වුණා. ඒත් එක්ක මුත්තයා මුරලිදරන්ට මුණ දෙන්න උණු අභියෝගයක් ගැන තමයි සඳහන් වෙන්නේ. ඒ ගැන මොනවද කියලා කියන්නේ කියලත් අපි බලමු. ඔබට ඒ කාරණාව මතකත් ඇති. අන්තර්ජාතික ක්‍රිකට් සමුළුව මුරලිගේ දුෂ්ටාව නීතිගත කළේ ඕනෑම පන්දු යවන්නෙකුට අංශක 15කට නොවැඩි ආනතියක් යටතේ පන්දු යවිය හැකි බව නිල වශයෙන් ප්‍රකාශ කරමිනි. එය මුරලිට පමණක් නොව ලෝකයේ බොහෝ පන්දු යවන්නන්ට සැනසිලිදායක පුවතක් වනු ඇත්තේ හේතු රැසක් නිසාය. පසුගිය දිනක මුත්තයා මුරලිදරන්ට ප්‍රකාශ කර තිබුණේ ලෝකයේ බොහෝ ප්‍රකට පන්දු යවන්නන් පන්දුව දමා ගසන්නන් බවයි. ඡායාරූප කිහිපයකුත් ඇතුළත් වෙනවා මුත්තයා මුරලිදරන් පන්දු යවන. ඒ වගේම මම ක්‍රිකට් ජීවිතේ කවදාවත් බෝලයක් දමා ගහලා නැහැ. ටෙස්ට් කඩුළු 300ක් ලබාගත් පළමු පන්දු යවන්න. ෆ්‍රෙඩ් ට්‍රූමන් එසේ කීවද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සිතන්නේ අනිකකි. ඔබට මතක ඇති අපේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන විශිෂ්ටතම දඟපන්දු යවන්නෙක් වන මුත්තයා මුරලිදරන් ඒ කාලේ තියපු වාර්තා කාටවත් සම කරන්නට බැරි වුණා. අද වෙනකොටත් ඒවා වාර්තා අතරට වාර්තා විදිහටම ඒකේ බිඳලිය නොහැකි මට්ටමින් තබා ගන්නට තරම් ඒ කාලේ තියපු වාර්තා අදටත් ප්‍රබල වෙලා තියෙනවා. ඒ වගේම මගේ සිත්ගත තවත් කොටසක් තියෙනවා මේ සංගරාවේ නීති විරෝධී පන්දු යවන කල්ලිය කියලා කොටසක් තියෙනවා. පොඩි chart එකක්. එහෙමත් නැත්නම් පොඩි වගුවකින් එක එක රටවල් වල හිටපු ක්‍රීඩකයෝ පන්දුව දමා ගහනවා. එහෙමත් නැත්නම් නීති විරෝධීව පන්දුව යොමු කරනවා කියන චෝදනාවට ලක් වෙච්ච අය ඇතුළත් වගුවක්. ඒ වගේම විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව ගැන සඳහන් වෙන තවත් විශේෂ සටහනක් දකින්න ලැබුණා. අපි ඒ ගැනත් බලමු. 2004 වසරේ විශිෂ්ටතම නිර්මාණය ස්පේස් ෂිප් 1 සාමාන්‍ය ජනතාවට අජටාකාශයේ දොරගොළු හැදෙමින් ස්පේස් ෂිප් 1 යානය අජටාකාශයේ සිරෙන් අරබා නිරුපද්‍රිතව පෘථුවිය කරා ආවේ අන්සාරි එක්ස් ත්‍යාගයෙන්ද පිදුම් ලබා 2004 වසරේ ලොව විශිෂ්ටතම නිර්මාණය ලෙස වාර්තා පොත්වලටද එක් වෙමිනි. ඉතින් ඔන්න ඔය යානය තමයි 2004 වසරේ විද්‍යාව සහ තාක්ෂණයේ අරුමය විදිහට නවතම සොයා ගැනීම විදිහට අජටාකාශයට යවන්නට සමත් වෙච්ච යානය ගැන මේ විදිහට බොහොම උජාරුවෙන් සඳහන් වෙලා තියෙනවා. හැබැයි මේ 2026 මේ වෙනකොට 2030 අවුරුද්දේදී මිනිසුන් සහිත යානයක් අඟහරු ග්‍රහයා මතට යවන්නට පවා සියලු කටයුතු සැලසුම් කරලා තියෙන්නේ. ඒකට ගණන් පවා බලලා තියෙනවා. අඟහරු වලට යන්න මාස 7ක් වගේ කාලයක් ගත වෙයි. හැබැයි මිනිස්සු එක්ක ගියාට යානය ආපහු මිනිස්සු එක්ක නිරුපද්‍රිතව එයි කියලා විශ්වාස කරන්නට බැහැ කියන කාරණාව පවා බොහෝ කතාබහට ලක් වෙන කාලෙකයි මේ වීඩියෝ පටිගත වෙන්නේ. ඒ වගේම ඒ යානය ගමන් ගන්න බොහොම තරුණ වයසේ තරුණියක් පවා සූදානම්ෙන් ඉන්නවා. බොහොම කැමැත්තෙන් ඒ සඳහා පුහුණුව ලැබමින් ඒ ගමනට සූදානම් වෙන කාලෙක තමයි අපි මේ කතා කරන්නේ 2004 වසරේ විශිෂ්ටතම නිර්මාණය වෙච්ච ස්පේස් ෂිප් 1 ගැන. 2005 අවුරුද්දෙන් පස්සේ අපි යමු හැමම 2009 අවුරුද්දට. 2009 අවුරුද්දේ සංග්‍රහ අතට ගත්තාම පිටකවරේ කතා විදිහට දකින්න ලැබෙන්නේ මයිකල් ජැක්සන් තිරය වැසිනි කියන කාරණාව. මේක 2009 අගෝස්තු මාසයේ 23 වෙනි කාණ්ඩයේ 8 වෙනි කලාපයේ විදිහට තමයි නිකුත් වෙලා තියෙන්නේ. මයිකල් ජැක්සන්ගේ අභාවය ගැන තමයි බොහෝ කරුණු කාරණා සඳහන් වෙන්නේ. ඔහු පුරාවෘතයකි. මෙලොවින් සමුගන්නට පෙර කියවුණේ ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයේ නිම් වලලු පුළුල් කළ ඔහු ණයකරුවෙකු බවය. නින්දා ප්‍රශංසා ජනප්‍රියත්වය සුඛ විහරණය නඩු හබ ආදී දහසකුත් එකක් දෙයට දශක 5ක් ඇතුළත මුහුණ දුන් ඔහු මිය ගොසිනි. ඔහුගේ මරණය සමගද විවිධ චෝදනා හා කටකතා පැතිර යමින් තිබේ. මේ ලිපිය ලියන මොහොතේ පවා ඔහුගේ සිරුර තැන්පත් කෙරුණු තැන ලෝකයට රහසකි. මයිකල් ජැක්සන් ගැන කියනවා නම් කතා බොහෝමයක් තියෙනවා. ඒකට අපිට වෙනම වීඩියෝවක් කරන්නට වෙයි. කොහොමුණත් මුතුහර සංග්‍රහයේ 2009 අගෝස්තු කලාපයේ මයිකල් ජැක්සන් ගැන වැඩි වශයෙන් කතා කරන්නට ප්‍රධානම හේතුව ඔබ දන්නවා. 2009 ජූනි මාසයේ 25 වෙනිදා ලෝකයේම වසඟ කරගත්ත මයිකල් ජැක්සන්ගේ අභාවය සිද්ධ වෙනවා. විශේෂත්වය මේකයි. දැන් අද සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්, මේ වගේ මාධ්‍යයන් ගොඩක් තියෙද්දි අපිට අපි කරන දෙයක් එහෙමත් නැත්නම් අපේ දක්ෂතාවයක් තවත් කෙනෙක් අතරට අරගෙන යන්න තියෙන අපහසුතාවය මම හිතන්නේ ඔබ දන්නවා. හැබැයි මයිකල් ජැක්සන් කියන චරිතය මුළු ලෝකෙම වසඟයට ගන්නේ මේ කිසිම දෙයක් නැති කාලෙක. සමාජ මාධ්‍ය තියා ඔහුට වෛරල් වෙන්න එහෙමත් නැත්නම් මිනිස්සු අතරට යන්න ලේසි මාධ්‍යයක් පෙනෙන තෙක්මානයකවත් නැති කාලෙක තමයි මයිකල් ජැක්සන් ලෝක ප්‍රකට තරුවක් බවට පත් වෙන්නේ. ඔහු ගැන විවිධ කටකතා තියෙනවා, ඔහුට විවිධ චෝදනා තියෙනවා. ඔහු ගැන විවිධ කතා අහන්න දකින්න ලැබුණු කාලයක් තිබුණා.
ඔහු ගැන පසුගාමී අදහස්ම වැඩි වශයෙන් අහන්න ලැබුණු කාල තිබුණා. කොහොම වුණත් ඔහු අද වෙනකොටත් බොහෝ දෙනා අතර ඒ තරුගුණය රැකගෙන ඉන්නට තරම් දක්ෂයෙක් වෙච්ච කෙනෙක් ඔහු අද අපි අතර නැතත් ඔහුගේ ඒ තිබුණු දක්ෂතාවයේ තරුගුණය තාමත් ඒ විදිහටම ලෝකයා අතර කතා බහට ලක් වෙනවා. ඔබට සමහර විට මතක ඇති 2011 අවුරුද්දේ පෙබරවාරි මාසේ 11 වෙනිදා ඊජිප්තුවේ ජනාධිපති වෙලා හිටපු හොස්නි මුබාරක් තමන්ගේ ජනපති ධූරයෙන් ඉල්ලා අස් වෙනවා. මෙහෙම සිද්ධ වෙන්නේ රටේ හිටපු විරෝධතාකරුවන්ගේ ප්‍රබල විරෝධතා හමුවේ. ඔහු රටේ හිටපු හමුදාවට පාලන බලය දීලා තම ජනපති ධූරයෙන් ඉල්ලා අස් වෙනවා. ඉතින් ඒ ගැන තමයි සඳහන් වෙන්නේ 2011 අවුරුද්දේ මාර්තු මාසේ 25 වෙනි කාණ්ඩයේ දෙවෙනි කලාපයේ විදිහට නිකුත් වෙන මුතුහර සංගරාවේ අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. මුල් පිටුවේ ආඥාදායකයෙකුගේ සමු ගැනීම කියලා සඳහන් වෙලා තියෙනවා. 2011 අවුරුද්ද වෙනකොට ඊජිප්තුවේ ජනපති වෙලා හිටපු මුබාරක් තමන්ගේ ජනපති ධූරය අතහැරලා ගියපු කාරණාව ගැන සවිස්තර සටහනක් තියෙනවා මේ සංගරාවේ. ජනවාරි 25 වෙනිදා ඉඳලා පෙබරවාරි 11 වෙනිදා දක්වා අර්ගලකරුවන්ගේ නැගිටීම වගේම සිදුවෙච්ච විරෝධතා අවසානයේ ඔහු ජනාධිපති වශයෙන් රටේ හමුදාවට රටේ පාලන බලය දීලා තමන්ගේ ධුරයෙන් නිල්ලාස් වීම දක්වාම කාරණා ගැන සවිස්තරව සඳහන් වෙලා තියෙනවා. ඒ ගැන සඳහන් කරන්න පටන් ගන්න මෙන්න මේ විදිහට. 2009 වසරේදී පෙරේඩි සංගරාව ලොව නරකම ආඥාදායකයන්ගේ ලයිස්තුවේ 20 වෙනි ස්ථානය ලබා දුන්නේ ඊජිප්තු ජනපති හොස්නි මුබාරක්ට. කෙසේ වෙතත් 1995 දී ජවහර්ලාල් නේරු සම්මානය පිරිනැමුණේද හොස්කි මුබාරක් හටය. වසර 30ක් තිස්සේ බලයේ සිටි මුබාරක්ගේ හා පවුලේ අයගේ දේපළවල වටිනාකම ඩොලර් බිලියන 70ක් බව 2011 පෙබරවාරි බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත පැවසුවේය. ඊජිප්තු ගුවන් හමුදාවේ නිලධාරියෙකු සිටි සමයේදී හමුදා කොන්ත්‍රාත් හරහා ඔහු වැඩි ධනයක් ඉපෙව් බවද ඒවා වැඩි ප්‍රමාණයක් විදේශ බැංකුවල තැන්පත් කර ඇති බවද පැවසේ. පසුගිය පෙබරවාරි 12 වනදා ස්විට්සර්ලන්ත රජය ප්‍රකාශ කළේ මුබාරක් හා ඔහුගේ පවුලේ අය සතු ස්විස් බැංකු ගිණුම් රාජසන්තක කරන බවය. කෙසේ වෙතත් එම ගිණුම්වල තිබූ මුදල් ප්‍රමාණයන් හෙළිදරව් කෙරුණේ නැත. දරිද්‍රතාවට, විරකියාවට, රාජ්‍ය දූෂණයට හා හොස්නි මුබාරක්ගේ පාලනයට එරෙහිව ජනතාව පෙළගැසිය යුතුයයි ඊජිප්තු දේශපාලන ක්‍රියාකාරීන් නිවේදනය කළේ පසුගිය ජනවාරියේදීය. ඔන්න ජනවාරි මාසයේ ඉඳලා පෙබරවාරි 11 ඊජිප්තු ජනාධිපති තමන්ගේ දුරෙන් ඉල්ලා අස්වන කන්ම සිද්ධ වෙච්ච කාරණා ගැන සවිස්තර සටහනක් තියෙනවා මේ මුතුහර සංගරාවේ. ඒ වගේම ආගම විද්‍යාව හා බුදුදහම කියලා කොටසක් තියෙනවා. ඒ වගේ අර ආගම විද්‍යාව බුදුදහම කියලා කියන්නේ ටිකක් ගලප ගන්න අමාරු කෝණ තුනක්. හැබැයි ඒ ගැනත් ටිකක් සවිස්තරව වගේම ටිකක් විද්‍යානුකූල පදනම් ඇතුව සඳහන් කරලා තියෙනවා. ඒ වගේමයි මුතුහර 2011 මාර්තු කලාපය ගත්තහම විද්‍යාව ඉතිහාසය ගැන විවිධ සොයා ගැනීම් ගැන විශේෂ තොරතුරු රසක් තියෙනවා. ඒ වෙනකොට අනාවරණය කරගන්න පුළුවන් වුණා. ඒ වගේම ගෙන නිවන හමුදාව ගැන. ඒ වගේම තමයි විශේෂම කාරණාව මේ මුතුහර කියලා කියන්නේ අර අපි මුලින්ම සඳහන් කළා වගේ ඇමරිකාවේ සංගරාවක ආකෘතියෙන් කරගෙන ගියත් මෙහිදී අපේ රටේ තියෙන අනන්‍යතාවය ගැන අපේ රටේ තියෙන දේවල් ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න මුතුහර සංගරාව අමතක කරලා නැහැ. ගජමන් නෝනා ගැන අපේ ඇත්තෝ කියන කලාපයේ සඳහන් කරලා තියෙනවා. අදට ගැලපෙන සුභාෂිතය කියලා පවා විශේෂ ලිපියක් මේ සංගරාවට ඇතුළත් කරන්නට අමතක කරලා නැහැ. බලන්න මේ සංගරාවේ පිටකවරේ දැකපු ගමන් ඔබට මතක් වෙන කෙනෙක් ඉන්නවද කියලා. ඉතාලි පෙරලිය කියන නමින් මුල් කවරය මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ 2011 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ 25 වන කාණ්ඩය 11 වන කලාපයේ විදිහට නිකුත් වෙච්ච මුතුහර සංගරාවේ. පිටකවරේ තිබුණු රූපය ගැන කතාව මෙන්න මේ විදිහට පළවෙනිම ලිපියේ සඳහන් වෙලා තියෙනවා. ඉතාලියේ අගමැති ධුරය දැරූ සිල්වියෝ බෙරලුස්කෝනි පසුගිය මාසයේ 12 වන සෙනසුරාදා සිය ධුරයෙන් ඉල්ලා අස් වුණා. එම ඉල්ලා අස්වීමට හේතු කරුණු කාරණා හුඟක් තියෙනවා. මූල්‍ය හා බදු වංචා, විවිධ දූෂණ, මාෆියා සංවිධාන සමග සම්බන්ධකම් පැවැත්වීම, ගණිකා හා ලාබාල යුවතියන් ඇසුර, ලිංගික සම්බන්ධකම් පැවැත්වීම වගේ විවිධ වූ චෝදනා බෙරලුස්කෝනිට එල්ල වුණා. ඒ විතරක් නොවේ. ඉතාලියේ විදෙස් ණයබර යුරෝ ට්‍රිලියන 2ක් මුළු යුරෝපයේම ණය අර්බුදයක පවතිනවා. ඒ නිසා යුරෝපා සංගමයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එකතු වෙලා ඉතාලියට ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් ලබා දුන්නා. ඒ වගේ යෝජනාවලියක් ක්‍රියාවට නංවන්න නම් අනිවාර්යයෙන්ම ඒ රටේ පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය ඕන. නමුත් බෙරලුස්කෝනි ඉදිරිපත් කළ එම ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනාවලියට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ එකඟතාවය ලැබුණේ නැහැ. බෙරලුස්කෝනිගේ ඉල්ලා අස්වීමට මූලිකම හේතුව ඌයේ එයයි. කොහොම වෙතත් සිල්වියෝ බෙරලුස්කෝනි කියන්නේ ඉතාලිය සහ යුරෝපයේ මහත් ආందోලනයක්
ඇති කළ චරිතයක්. මේ වගේ දේශපාලන ඉතිහාසයේ විද්‍යාව වගේ කාරණා අතරේ අපේ රටේ තියෙන යම් යම් සංස්කෘතිකමය අංගයන් ඒ වගේම දෙවි දේවතාවුන් බුදුදහම වගේ කාරණා ගැන පවා මේ 2011 වසරේ දෙසැම්බර් මාසයේ නිකුත් වෙච්ච මුතුහර සංග්‍රහයේ ඇතුළත් වෙනවා. 2013 අවුරුද්දේ මාර්තු අප්‍රේල් මාස වෙනුවෙන් නිකුත් වෙච්ච 26 වෙනි කාණ්ඩයේ 12 වෙනි කලාපයේ මුතුහර සංග්‍රහව බැලූ බැල්මට පිටකවරේම විශේෂයි. මේ පරිගණක යුගයක්ද ප්ලාස්ටික් යුගයක්ද? බොහොම වැදගත් කාරණාවක් ගැන මේ විදිහට සඳහන් වෙලා තියෙනවා. සවිස්තර සටහන පටන් ගන්න මෙන්න මේ විදිහට. මිනිසාට නැතුවම බැරි ප්ලාස්ටික් අප ජීවත් වන්නේ පරිගණක යුගයකද ප්ලාස්ටික් යුගයකද? අද අප ජීවත් වන්නේ පරිගණක යුගයකයි අප සිතුවත් ප්ලාස්ටික් අපේ ජීවිතයට බැඳී ඇති ආකාරය ගැන කල්පනා කළහොත් අද අප ජීවත් වන්නේ ප්ලාස්ටික් යුගයකදයි වරක සිටේ. වර්තමාන ලෝකයේ මුළුමනින්ම ප්ලාස්ටික් වලින් නිමැවුණු එකක් ලෙස හැඳින්වීමේ වරද කුමක්ද? ප්ලාස්ටික් භාවිතය කොතරම් පුළුල් ලෙස ලෝපුරා පැතිර තිබෙන්නේ දැයි කියතොත් අද අපේ දතක පිරවුමේ සිට පරිගණක චිපයක් දක්වා වූ අසීමිත දේ ප්ලාස්ටික් යොදාගෙන නිමවීමේ හැකියාව පවතී. බලන්න මේ 2013 අවුරුද්දේ නිකුත් වෙච්ච මේ මුතුහර සංග්‍රහයේ කොයිතරම් ප්‍රබල කාරණාවක් සඳහන් වෙනවද කියලා. දැනුමට කාරණා බොහොමයි. ගොඩක් දේවල් ගැන සවිස්තර කාරණා මේ සංග්‍රහයේ මේ කලාපෙත් ඇතුළත් වෙනවා. ඒ අතර මූලිකත්වයේ දීලා තියෙන මේ ප්ලාස්ටික් ගැන සඳහන අදටත් කොයිතරම් වළංගුද කියන කාරණාව ඔබටම හිතන්න පුළුවන්. මේ 2013 අවුරුද්දේ මැයි මාසයේ වෙනුවෙන් නිකුත් වෙච්ච 7 වෙනි කාණ්ඩයේ පළමු කලාපයේ මුතුහර සංග්‍රහව. සංග්‍රහයේ පිටකවරේම ඉන්නවා අපි කවුරුත් දන්න මාග්‍රට් තැචර්. ඇය ගැන පිටකවරේ ඉඳන්ම සඳහන් වෙන්න හේතුව පළමු ලිපියෙන්ම මෙන්න මේ විදිහට සඳහන් වෙලා තියෙනවා. 2013 අප්‍රේල් 8 වෙනි දින 187 වන වියේදී මෙලොවෙන් සමුගත් 20 වන සියවසේ බිහි වූ ලොව වඩාත්ම ආందోලනාත්මක දේශපාලන චරිත අතර කැපී පෙනුණු මාග්‍රට් හිල්ඩා ට්‍රැචර් 1979 සිට 1990 දක්වා වසර 11ක්ම හිරු නොබසින අධිරාජ්‍ය ලෙස කිරුළු දිනා සිටි බ්‍රිතාන්‍යයේ වැඩිම කලක් අගමැති දුරේ හෙබ වූ නැතිනම් දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි තීන්දුව ගන්නා කාන්තාව ලෙස විරුදාවලිය ලද යකඩ ගැහැණියයි. ඉතින් ඇය ගැන තමයි මේ විදිහට 2013 අවුරුද්දේ මේ මාසයේ නිකුත් වෙච්ච මුතුහර කලාපයේ මුල් ලිපියේ සඳහන් වෙන්නේ. ඒ වගේම ලෝකයේ අසමාන කොටසෙන් බිහි වූ පාප් වහන්සේ කියලා පසු පිටුවේ තියෙනවා මෙන්න මේ විදිහේ ඡායා රූපයක්. ඒ වගේ කාරණා බොහෝමයක් ගැන ඇතුළත් කලාපයක් තමයි 2013 අවුරුද්දේ මැයි මාසයේ මුතුහර කලාපය කියලා කියන්නේ. දැන් එමු 2013 අවුරුද්දේ අගෝස්තු මාසයට පාරාවෝ කඳුළු සලයි කියන මාතෘකාව යටතේ පිටකවරය නිර්මාණය වෙලා තියෙනවා. ඊජිප්තුව ගැන තියෙන පුරාවිද්‍යාත්මක කාලය ගණන් බැලීම් වලට අනුව ඊජිප්තු ශිෂ්ටාචාරයේ පටන් ගැනීම ක්‍රිස්තු පූර්ව 3150 වගේ කාලයක් පිටුපස්සට ඇදිලා යනවා. ඒ කාලයේ ඉහළ ඊජිප්තුව සහ පහළ ඊජිප්තුව විදිහට කොටස් දෙකකින් යුක්තවයි පාලනය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කාලේ හිටපු මුල්ම ඊජිප්තු පාලකයෝ තමයි ෆාරාවෝ. ෆාරාවෝ කියන බලවත් වංශය තමයි දිගින් දිගටම ඊජිප්තුව පාලනය කරලා තියෙන්නේ. ඊටාම ස්ථාවර රාජ්‍ය පාලනයක් ඒ මුල් කාලයේ ඉඳලාම ඊජිප්තුවේ තිබිලා තියෙනවා. මොකද ෆාරාවෝ කියන රාජවංශකයන් රටවල් පාලනයට උපන් හපන් අය විදිහටයි හැඳින්වෙන්නේ. ලෝකයේ දක්ෂතම රාජ්‍ය පාලනය පාරාවෝ අතින් සිද්ධ වුණා කියලා හැමතැනම සඳහන් වෙන්නේ ඒකයි. ඒ ෆාරාවෝ වංශයේ රාජ්‍ය පාලනයට අද සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? අද ජාත්‍යන්තර මාධ්‍ය කියන විදිහට කියලා ඊජිප්තුවේ ෆාරාවෝවරුන්ගේ ඉඳලා 2013 අවුරුද්දේ මේ මුතුහර සංග්‍රහව නිකුත් වෙන කාලය වෙනකන්ම ඊජිප්තුවේ සිද්ධ වෙච්ච දේශපාලන පෙරළීම් ගැන, ඒකාධිපති පාලනයෙන් ගැන, ඒ වගේම ප්‍රවණතා වගේම දේශපාලනයේ සිද්ධ වෙච්ච දුබලතා, ඒ වගේම පිරිහීමට ලක් වෙච්ච අවස්ථා ගැන සවිස්තර සටහනක් අපිට පළවෙනි ලිපියෙන් කියවන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසාම වෙන්නට ඇති ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක් විදිහට පත්වෙච්ච පළමු පාලකයා වන මොහමඩ් මොර්සිගේ ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් මුල් පිටුවේ පළ කරන්නට ඇත්තේ. ඔහු 2012 අවුරුද්දේ ජූනි මාසයේ 30 වෙනිදා ඊජිප්තුවේ ජනාධිපතිවරයා බවට පත් වෙලා 2013 අවුරුද්දේ අගෝස්තු මාසයේ මේ මුතුහර සංග්‍රහව නිකුත් කරන කාලය වෙනකන්ම ඔහු ගැන කියන්න කතා බොහොමයක් තියෙනවා. ඒ නිසාම වෙන්නට ඇති ඔහුගේ ඡායාරූපයක් මුල් පිටුවේ එහෙමත් නැත්නම් පිට කවරයේ සඳහන් කරන්නට ඇත්තේ. මුතුහර සංග්‍රහ නම් මංගාව ඔන්න ඔය සංග්‍රහ 7 විතරයි මේ වෙද්දි ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් මිහිර විජය වගේ පත්තර මම හැම සතියෙම මිලදී ගත්තා. ඒ නිසා මිහිර විජය පත්තර නම් මිටියක් තියෙනවා මංගාව. ඉතින් ඒ වගේ තියෙන කාරණා ගැනත් මම ඉඳහිට පෙරලලා බලනවා. අපහු පැරණි මතක ඉස්කෝලේ කාලේ මතක අලුත් කරගන්න. ඔබ ගාව ඇති මේ වගේ එකතු කරපු විශේෂ සංග්‍රහ. මට මතකයි ඒ කාලේ අපිට අර කලින් සඳහන් කරා වගේ ඉන්ටර්නෙට්, ඒ කියන්නේ අන්තර්ජාලය, ඒ වගේම සමාජ මාධ්‍ය, YouTube වගේ අවකාශයන් වලට
පිවිසෙන්න තිබුණු ඉඩකඩ බොහොම අඩුයි. මොකද අපි ළඟ තිබුණු මොබයිල් ෆෝන් එකක් එහෙමත් නැත්නම් පරිගණකයක් ලැප්ටොප් එකක් මේ වගේ දේවල් අපි ගාව තිබුණේ බොහොම කලාතුරකින්. නේ තිබුණත් අද වගේ දියුණු තාක්ෂණයකින් අපිට අන්තර්ජාලය හරහා තොරතුරු දැන ගැනීමට හැකියාව තිබුණේ නැහැ ඔය කියන කාලේ වෙනකොට. විශේෂයෙන්ම දැන් අපි අද කතා කරේ 2005 ඉඳලා 2013 වගේ අවුරුද්ද ඇතුළත නිකුත් වෙච්ච මුතුහර සංග්‍රහවල අඩංගු වෙලා තිබුණු දේවල් ගැන්නේ. දැන් මේ දේවල් එක සංසන්දනය කරනකොට මේ වෙනකොට තාක්ෂණය තියෙන්නේ අපිට හිතා ගන්න බැරි සීමාවක. ඒතකොට අනාගතයේදී තාක්ෂණය කොයිතරම් දුර යයිද කියලා අපිට නිකන් පොඩි නිගමනයක් කරගන්නට හිතා ගන්න බෑ. ඒ තරම් දුරක් යයි කියලා අපිට හිතන්න පුළුවන්. කොහොම වුණත් මේ වගේ දැනුමට තොරතුරු එකතු කරපු එහෙම නැත්නම් මේ වගේ සුන්දර එකතුන් තියෙන ඔබට පුළුවන් ඒ එකතුන් ගැනත් මතක ඇතුව කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්න.